හරි මචංලා ඔයගොල්ලෝ මේක තුරන්නේ LK Hackers Black Hat එකකින් වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්කයි. ඉතින් තුන්වෙනි වීඩියෝ එකෙත් අපි කතා කරා කොහොමද ඕනම කෙනෙක්ගේ IP address එකක් ගන්න කියලා. හරිද? ඒක මම දාලා තිනවා පැහැදිලිව මම දාලා තිනවා අපේ වීඩියෝ වල අපි කොහොමද අපි කතා කරා පාලනයට කොහොමද IP address එක track කරන්නේ. ඊට පස්සේ වෙබ්සයිට් වල සාමාන්‍ය IP address track කරන විදිහ අපි පළවෙනි එකට කතා කරා. ආයෙ අපි දෙවෙනි එකට කතා කරා කොහොමද IP address එකකින් කෙනෙක් හොයාගන්නේ. ඒ වගේ දේවල්. හරිද? එතකොට එයාව නෙවෙයි අපි හොයාගත්තේ ඇත්තටම. හරිද? අපි හොයාගත්තේ යාට ඉන්ටර්නෙට් යන්න ඇක්සස් දෙන ටනල් එක තියෙන තැන විතර අපි හොයාගත්තේ. හරිද? එතකොට අපි මේ වීඩියෝෙන් කතා කරනවා කොහොමද කෙනෙක්ගේ ලයිව් ලොකේෂන් ගන්නෙ. ඊට පස්සේ කොහොමද අපි කෙනෙක්ගේ සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ කොහොමද සෝෂල් මීඩියා account එකක් ගන්නෙ. ඊට පස්සේ තව පැත්තකින් ගත්තොත් කොහොමද කෙනෙක්ගේ ෆොටෝ එකක් එයත් නොදැනුවත්ම ගන්නෙ කියලා තමයි මේ වීඩියෝ කතා කරන්නේ. හරිද මචංලා? ඉතින් අනිවාර්යෙන් ඒක නිසා අපේ වීඩියෝ එක ලයික් කරන්න, notification all කරලා තියාගන්න. එතකොට තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකේ වැදගත් වීඩියෝස් ඔයගොල්ලෝ ගාවටම ගේන්න පුළුවන්. හරිද? එතකොට අපි මේ හතරවෙනි වීඩියෝ එකේ කතා කරා හතර නෙවෙයි තුන්වෙනි වීඩියෝ අපි කතා කරා කොහොමද ඕනම කෙනෙක්ගේ IP address එකක් ගන්න කියලා. හරිද? මේකත් අනිවාර්යෙන් බලන්න. මොකද මේක බලලා මේ වීඩියෝ කරේ. හරිද? නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැහැ වැඩේ වෙන්නේ කොහොමද. හරි? හරි. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ වගේ ඇටැකින් කරන්න අපිට ටනල් එකක් ඕනේ. ටනල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්න සාමාන්‍ය ඔයගන්ට ඉන්ටර්නෙට් යන්න පහසුකම ඕන නම් සාමාන්‍ය අපිට ඉන්ටර්නෙට් යන අපිට කෙලිම ඇන්ටනාවක් ඕනනේ. කෙලිම සාමාන්‍යයෙන් ගත්තොත් ඇන්ටනාවක් ඕනි කියන්නේ කෙලින්ම ගියොත් අපේ රවුටර් එකට ඇන්ටනාවක් තියෙනවා. ඊට පස්සේ අපේ ෆෝන් එක ඇතුලේ වෙනම ඇන්ටනාවක් තියෙනවා. ඒ වගේ තියෙනවා. හරිද මචංලා? එතකොට අපි මේ වගේ හැකින් කරද්දිත් අපිට ඇන්ටනාවක් අවශ්‍යයි. ඒක තමයි අපි ටනල් එකක් කියන්නේ. හරිද? ඉතින් මේ වගේ ටනල් එකක් අපි හදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට දැන් අපි හදාගන්නේ අපේ ටනල් එක. මෙතනදී මම ටූල් එකක් පාවිච්චි කරනවා. ඒක තමයි අපේ LK Hackers team එකේ tunneling tool එක. ඒක HTTP TCP UDP කියලා අපි කියන්නේ කෙලින්ම. එතකොට මෙතනදී අපිට HTTP tunnel එකක් මේක හදන්න පුළුවන්. TCP tunnel හදන්න පුළුවන්. UDP tunnel හදන්න පුළුවන්. හරිද? හරි. හැබැයි මේක TCP UDP පොඩ්ඩක් මේක වැඩ කරන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපිට HTTP වැඩ කරන ඉඳන් අපිට වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට මම කිව්ව ඇටැකින් ටික, ඒ කියන්නේ අපේ thumbnail එකේ දාලා තියෙන ඇටැකින් ටික කරගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයගලන්ට මේ tool එක අවශ්‍ය වෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙනවා termux කියලා මෙන්න මේ commands ටික මේ set එක copy කරගන්න. ඒ package ටික copy කරගෙන අපි යන termux එකට ගිහිල්ලා කෙලින්ම ඒක paste කරන්න මෙහෙම paste කරලා enter එකක් දෙන්න. හරි මචංලා ඊට පස්සේ එතනින් yes ද no ද කියලා ඒ කියන්නේ install වෙන්න ඕනේ දෙපාද කියලා අහනවා. මෙතන අපි install වෙන්න ඕනේ නිසා simple y දාලා enter කරමු. හරි. ඊළඟට අපි ඊළඟ set එක copy කරගමු. එතකොට මෙතනදී කාලිනක්ස් කරනවා නම් කෙලිම මේ කට්ටියට මේක copy කරලා කෙලිම කාලි ටර්මිනල් එකේ paste කරන්න පුළුවන්. එහෙම නැත්නම් termux කරනවා නම් මෙන්න මෙතනින්ද මෙහෙම copy කරගන්න. copy කරලා ඔයගොල්ලෝ යන termux වලට ගිහිල්ලා මෙහෙම paste කරලා දාන්න. හරි? paste කරලා enter කරන්න. හරි. enter කරාන් පස්සේ tool එකත් ඔන්න ඔය විදිහට clone වුණා. හරි. මෙතනදී මෙහෙම නතර වෙයි. මෙතන ඔයගොල්ලෝ දෙන්න මුකුත් enter මුත් ගහන්න එපා. .ssh කියලා ගහන්න. .ssh කියලා විතරක් ගහලා ඔයගොල්ලෝ enter එකක් දෙන්න. ඊට පස්සේ මෙහෙමත් නතර වෙයි. මෙතනත් ඔයගොල්ලෝ enter එකක් දෙන්න. ආයි මෙතනත් නතර වෙයි. ඔයගොල්ලෝ මෙතනත් enter එකක් දෙන්න. ඔන්න අපේ tool එක ආවා. හරිද? මෙතනදී අපි සාමාන්‍යයෙන් අපි මෙතනදී මට ගොඩක් දේවල් මෙතන වීඩියෝ එක කතා කරන්න බෑ ගයිඩ්ලයින් වලදී මම ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් දාන්න කොහොමද කෙනෙක්ගේ ෆොටෝ එකක් ආයි කොහොමද එයාගේ සෝෂල් මීඩියා account එකක් ආයි එයාගේ ලයිව් ලොකේෂන් ගන්න කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ වීඩියෝ තුනේම link. හරිද? මොකද මේවා අප්ලෝඩ් කරන්න කියන්නේ අපේ channel එකට අලුතින් ආපු කට්ටිය ඉන්නවනම් අහගන්න අපිට මේ වගේ වීඩියෝස් අපිට මේවා දාන්න බෑ YouTube එකේ ගයිඩ්ලයින් වද නිසා අපි ඒක නිසා අපි වෙනම platform එකක තමයි අප්ලෝඩ් කරන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ අපි අර IP address tracking වීඩියෝ එක කියන්නේ ඕනම කෙනෙක්ගේ IP එකේ IP address එක ගන්න පුළුවන් වීඩියෝ එක දාලා තියෙන්නේ. එතන ඒ platform එක තමයි දාන්නේ. හරිද?
ඒක නිසා අපිට YouTube එකට දාන්න බෑ. හරිද? ඒක නිසා අපි මෙතනදි කරන්නේ අපි මේ ටනල් එක හදාගන්න එක විතරයි. හරිද? එතකොට මේ ටනල් එක අනිවාර්යෙන්ම ඕනේ අර ටික කරන්න නම්. හරිද? අර ටික ගන්න මේ ටනල් එක නැත්තම් ඔයගලන්ට මේ ඇටැක් එක කරන්න බෑ. හරිද? හරි. එතකොට මෙතනදී අපි මෙන්න මේ ටනල් එකේ මෙතන අපිට ඕනේ HTTP ටනල් එක මේ වැඩේට. ඒ කියන්නේ HTTP කියන්නේ Hypertext Transfer Protocol කියන එක. එතකොට මෙතන අපිට මේ HTTP ටනල් එක තමයි අපිට ඕරගන්න ඕන එක පබ්ලික් කියලා තියෙනවා. පබ්ලික් කියන්නේ ඕනම කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් කියන්නේ වික්ටිම් කෙනෙක්ට උනත් ඉතින් ඩෝන් ගාලා ඉතින් ක්ලික් කරපු ගමන් අපේ කනෙක්ෂන් එකට එකතු වෙන්න පුළුවන්. අපේ කනෙක්ෂන් එකට එකතු වුණා කියන්නේ වික්ටිම් අපි ගාව ඉන්නේ. ඒ කියන්නේ වික්ටිම් ගේ කෙලින්ම කන්ට්‍රෝල් එක අපිට එනවා. තේරෙනවද? ඒ වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. මට මේ කියන්න බෑ ගොඩක් ගයිඩ්ලයින්ස් තියෙන නිසා. මේ සනිකර මේ වීඩියෝස් කරන්නේ මම මේ කියන්නේ අපි Black Hat එකකින් වීඩියෝ සීරීස් එක කරන්නේ education purpose only විතරයි. හරිනේ? මතකයිනේ? ඒක ඉතින් මතක තියාගන්න හොඳට education purpose only විදිහට විතරක් කරන්න. හරි. මෙතනදී අපි එතකොට අංක 1 ගහන්න. 1 ගහලා ඔයගොල්ලෝ enter එකක් දෙන්න. enter එකක් දුන්නා පස්සේ මෙතන අහනවා port number එකක්. ඒ කියන්නේ අපි ජනප්‍රියම ඒ කියන්නේ ඕනම hacker කෙනෙක් පාවිච්චි කරන port number එකක් ගහමු මෙතනදී. 8080 port 8080 ටනල් එක. ඒක අපි enter එකක් දෙන්න. හරි. enter එකක් දෙන්න කලින් මම මෙතන පොඩ්ඩක් ඔයගලන්ට පෙන්වන්න. අපි මෙතනදී අපි nmap එක install කරගන්නවා. බලමු nmap මෙතන install කරලාද කියලා. nmap කියන්නේ network mapper කියන tool එක. මෙතනදීත් අපිට network map එක පාවිච්චි කරන්න ඕනේ. මොකද අපිට connection ආවද නැද්ද කියලා බලා ගන්න. ඒ කියන්නේ nmap කියන tool එකේ තේරුම තමයි network mapper කියන එක. ඒ කියන්නේ අපිට network එක map එකක් විදිහට බලා ගන්න පුළුවන්. හරිද? කියන්නේ ඕනම hacker කෙනෙක්ට මේ nmap කියන powerful tool එක ඕනේ. හරිද? නැත්තම් මේ වැඩේ කරන්න බෑ. හරිද? කියන්නේ අපිට මේ වැඩේ නැතුව කරන්නත් පුළුවන්. හැබැයි එතකොට මෙතන real විදිහට කරනවා නම් අපිට tunnel එකේ connection ආවද කියලා බලා ගන්න. ඒ වගේ අපිට nmap චුට්ටක් ඉගෙන ගන්න ඕනේ මෙතනදී. මම ඒ චුට්ටම මෙතනදී උගන්වනවා. හරිද? හරි. මෙතන ඊට පස්සේ ඔයගොල්ලෝ nmap install කරගන්න pkg install nmap දාලා enter කරන්න. මෙතන simple y දීලා enter කරන්න. මම පොඩ්ඩක් skip කරන්න ටිකක් වෙලා යන ඉඳලා. හරි මචංලා ඔන්න අපේ nmap tool එක install වුණා. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි යන් අපේ අපි ඊට පස්සේ බලමු අපිට දැනට connection එකක් ඇවිල්ලා තියෙනවද කියලා. nmap local host HOST මේ ඔක්කොම එකට ගහන්න ඕන. හරිද? මෙන්න command එක බලා ගන්න. මෙන්න මේ command එක ගහන්න ඕන. හරිනේ? මේ command එක nmap local host කියලා ගහලා enter එකක් දෙන්න. enter දුන්නාම මෙතන පේනවාද? මෙතන අපිට කිසිම තාම connection එකක් ඇවිල්ලා නැහැ. හරිද? හරි. මේක තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. අපි ඒකත් ඉගෙනම වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරිද? මේ වීඩියෝ ඔයගලන්ට ඒකත් ඉගෙන ගන්න පුළුවන්. බය වෙන්න එපා. හැමෝටම එක විදියට වැඩේ කරන්න පුළුවන්. හරි. මෙතනදී අහනවා මෙතනදී ඔයගොල්ලෝ මුකුත් කරන්න යන්නේ. මෙතන ඔයගොල්ලෝ yes කියලා type කරන්න. yes කියලා type කරලා enter එකක් දෙන්න. හරි. අපි පොඩ්ඩක් නැවත පොඩ්ඩක් රන් කරගමු. මෙතනදී පොඩ්ඩක් tool එකේ චූටි ප්‍රශ්නයක් වුණා. bash run.sh අංක 1 port 8080 හරි. ඔන්න මචංලා ඔන්න දැන් tunnel එක ඔන්නලා තියෙනවා මෙන්න මේ විදියට. අපි බලමු nmap එකේ local host scan එකක් දාලා බලමු කොහොමද මේ tunnel එකට connection ඇවිල්ලා කියන්නේ මේ tunnel එක ඇත්තටම වැඩද කියලා. හරිද? ඔයගොල්ලෝ ගහන්න nmap local host කියලා ගාලා enter එකක් දෙන්න. මෙතනදී අපිට පෙන්නනවා tunnel එක connection එකක් ඇවිල්ලා නැහැ කියලා. හරි. nmap අහුවෙන්නේ නැහැ connection ආවද කියලා. ඔව්. ඇත්ත මොකද මෙතනදී අහුවෙන්නේ නැහැ nmap. මොකද nmap අහුවෙන්නේ මේකේ ඇතුලේ හදන connection විතරයි. හරිද? දැන් මේකේ ඇතුලේ connection එකක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් බලන්න මේක ඇත්තට වැඩද කියලා. මෙන්න තියෙනවා link දෙක. මෙන්න මේ link එක copy කරගන්න මෙන්න මේ විදිහට copy කරගෙන
ඕගොල්ලෝ යන්න Chrome browser එකට. Chrome එකට ගිහලා අපි දාගමු බලන්න search එක. paste එකක් ගහලා enter එකක් ගහන්න. හරි. බලමු reload එකක් දාලා. හරි. ඕගලන්ට දැන් පේනද මේ reload එකක් දැම්මම මෙන්න මෙහෙම නතර වෙලා තියෙනවා. මෙහෙම නතර වෙලා තියෙන connection එකක් දැන් ඇවිල්ලායි තියෙන්නේ. හරිද? දැන් මේ පැත්තට connection එකක් ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට පේනද reload දෙන්නේ. reload දෙන්නේ කියන්නේ කෙලිම කිව්වොත් search වෙන්නේ මොකද අපි connection එකක් අපි හදලා තියෙන්නේ. ඒකයි. හරිද? දැන් ඕගලන්ට පේනද දැන් අපි එතන කරද්දි මෙතන පේන ඇති මෙතනින් connection එක පේනවා port 8080 tunnel එකක් open ලා තියෙන කියලා. හරි. දැන් ඔයගලන්ට තේරෙන්නේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද? දැන් අපේ tunnel connection ඇවිල්ලායි තියෙන මෙතනට. හරි. එතකොට මම description දාලා තියන්නම් වීඩියෝ එකේ link එක. වීඩියෝ එකේ links තුන දාලා තියන්න. එතකොට මේ වීඩියෝ වලින් බලන්න පුළුවන් ඔයගලන්ට කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට මට මේ වීඩියෝ ගන්නන්න ඕනේ මේ tunnel එක හදාගන්න එක විතරයි. ඔයගොල්ලෝ ඉතින් description එකේ තියෙන ඊටු වීඩියෝස් ටික බලන්න. එතකොට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි? එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් වීඩියෝ හොඳට like කරන්න, අලුත් දෙයක් කියන නැත්නම් යාළුවෙකුට බලන්න share කරන්න. මතකද අපේ වීඩියෝ අපේ channel එක subscribe කරන්න, bell notification එක all කරලා තියන්න. එතකොට තමයි ඔයගන්ට අපේ වීඩියෝ එක දාපු ගමන් එන්නේ. කර්නල් එක ඇතුළටම රිංගලා payload එක යවනවා හෙමින් සැරේ protocol බින්දලා root access ගන්නවා මම encryption කේත කඩන හැටි දන්නවා හැමදාම අපි තමයි cyber අවකාශයේ රජවරු LK hackers අපි තමයි cyber අවකාශයේ රජවරු LK hackers අපි තමයි cyber අවකාශයේ රජවරු LK hackers